ජීවත් වෙන්න ඕනේ. හරි කොහොමද? ලංකාවේ පුරුෂයෙක් විදියට ඔයා කාන්තාවක් විදියට මොනවද මේ සමාජයට දෙන්න තියෙන පණිවිඩය? සමාජයට ජීවෝන්නේ කියලා තමයි කියන්නේ මේ නරක දේවල් කරන්නේ නැතුව අපි අනුන්ගේ දේවල් ගන්නෙ නැතුව හැම දෙයක්ම මේ සාධාරණව හොයාගෙන ජීවත් වෙන එක තමයි බුදුදහමට අනිම අපි කරන්න ඕනේ. කොහොමද? que venga aquí medio de no trataré de problem malprade venga papa todo un padre con para ser informale vi le pohela ai man pala vi di vasla pohela akan la pohela otla pohela adere konyan padi ka vi wen tam tadi yani di කාන්තාව ආරක්ෂා කරගන්නවා අපි කාන්තාව නිසා ඉන්නේ බස් එකකට යන ජීවලත් මොනවා ඉන්සිඩන්ට් නොකර කාන්තාව ආරක්ෂා කරලා ඉතින් අපිට හොඳයි සමාජයට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද අද දිනේ? සමාජයේ විශේෂයෙන් කියන්නේ මම මේ බස් රථ කොන්දතරයක් කියලා බස් රථේ ගමන් කරද්දී කිසිම අපේ අම්මා තාත්තා වෙන්න පුළුවන් සහෝදරිය වෙන්න පුළුවන් කිසිම ඉන්සිඩන්ට් කරන්නේ නැතුව උන්ට උන්ගේ පාඩුවේ ඒ ගමන බස් රථේ යන්න අවස්ථාවක් තියෙනවා. කොහොමද ඒ සුදාස? කොච්චර කාන්තාවට අසාධාරණ කම් කරන්නේ නවත්තනකොට ඒක තියෙනවා අනිවාර්යයෙන්ම තමන්ගේ ගෙදරින් තමන්ගේ ස්වාමි පුරුෂයාගෙන්ම තමයි මේ ප්‍රශ්න පළවෙනිම වෙන්නේ දරුවා කිරිතේ අවස්ථා තියෙනවා සමහර වෙලාවට දරුවා කීකරුයි ස්වාමි පුරුෂයා පිළිද කියන කිසිම දෙයක් අහන්නේ මේ වද්දකීමෙන් කියන්නේ එයාගේ මතේමයි පිළිද කොච්චර දුක් හරදර වින්දා ඒ එකක්වත් එයා කරන්නේ එයාගේ සුඛ විහරණයම විතරයි එයා බලන්නේ පිළිදගේ කිසිම දෙයක් ලොකු අසාධාරණයක් වෙනවා මට විතරනේ හැමෝටම මේක වෙලා තියෙනවා එච්චරයි කියන්න තියෙන්නේ ඒක තමයි නැති කරන්න ඕනේ නීතිය වුණා ඒක තමයි පළවෙනියටම අම්මා කෙනෙක් විදිහට මම කියන්නේ හරි කොහොමද යන්නේ ඇවිල්ලා කුලියා පිටිය කොළඹ දුවන බාස් එක. අන්න මේක ඇවිල්ලා මේ ගොඩාක් දුර ගමන් කරන බස් රථයක් මේක එතකොට පිළිමේ කාන්තාව සියලුම දෙනා යන බස් එකක්. එතකොට මේකේ මේ තෙරපිය වැඩි. ඒ කියන්නේ පුල ගමන යනකොට කට්ටිය ගොඩාක් එක්කොස් වෙනවා හැපි වෙනවා. ඒ හින්දා මේක මේ වගේ කාන්තා හිංසනය ගොඩාක් දුරට සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දා අපි මේ බස් එකේ තුලා දඩුවක් කිරීමේ පෝස්ටරයක් අපි ගහමු මේ නිර්මාණය කරමු අපිලා මේ අපි මේ අවස්ථාව දෙමු කොට්ටාස ප්‍රජා අංශ ස්ථානාන්තරතුමිය දිල්ලාට විස්තර අපි මේ බස් එකේ නැගලා අපි බලමු මේක මේකත් අහලා අපි මේ කට්ටිය දඩුවක් කරන වැඩසටහනක් කරමු අපි ක්‍රියාත්මක
කාන්තාවක් වශයෙන් අපිට තැනක පාරේ බහලා යන්න පුළුවන් වෙන විදිහට රෑ 7-8 වෙද්දිත් යන්න පුළුවන් වෙන විදිහට රට හැදුවොත් ඒක තමයි ඉතින් කියන්නේ. ඒ වගේම අපිට අධ්‍යාපනය පිරිමින්ට සමානම ජොබ් එකේ සම අයිතියක් සම තත්ත්වයක් දෙනවා නම් ඒක තමයි කාන්තාවක් වශයෙන් කාන්තාවකට කරන්න පුළුවන් ලොකුම දේ. බොහොම ස්තුතියි සුබ දවසක්. පොඩ්ඩක් අපි සත්‍යයෙන් කතා කරමු. කාන්තාවක් වශයෙන් ඉතින් මේ දැන් කාන්තාවන් ගොඩක් හිරිහැර වෙනවනේ. ගොඩක් හිරිහැර දූෂණයන්. ඉතින් ඒවා මේ වලක් වෙලා මේ කාන්තාවෝ ගැන හොඳ මේ සෙවිල්ලකින් කාන්තාව ආරක්ෂා කරගන්න හොඳ දෙයක් කරනවා නම් හොඳයි. විශේෂයෙන්ම අද දිනේ මොන වගේ පණිවිඩයක්ද සමාජයට කියන්න තියෙන්නේ? අද දිනේ ඉතින් කාන්තාව කියන්නේ ඇත්තටම සමාජයේ ඕනම කට්ටියනේ. ඉතින් එයාලව මේ හොඳින් ආරක්ෂා කරගෙන එයාලව මේ රැක ගන්න කියන එක තමයි කියන්නේ. බොහොම ස්තුතියි. නගරයේ තියෙන ලොකුම නැවතුම්පල. එතකොට මේක අපි මේකේ සිද්ධ වෙන දේවල් දැකලා අපේ කුලියාපිටියේ සර්වෝදය සහ පොලිසිය ඒකාබද්ධ විශේෂ වැඩසටහනක් අද දින ක්‍රියාත්මක කරනවා. ඒකෙදි විශේෂයෙන් මේ සර්වෝදය ඇවිල්ලා කාන්තා හිංසනය පිටුදගීම වෙනුවෙන් විශේෂ මේ ඉස්තිරයක් නගරය පුරාම මේ දඩුවක් කිරීමේ අපි දන්නා මේ කාන්තාවන්ට මේ දවස්වල සිද්ධ වෙන දුක් ගැහැට කාන්තාවලු ඒවා ඔක්කොම දැකලා සර්වෝදය පොලිසියත් එක්ක එකතු කරගෙන මේ කරන වැඩසටහන ඉතාම ජනප්‍රියයි. ඒක අත්‍යවශ්‍ය මේ පකවානුවට අවශ්‍යයි. අපි සර්වෝදය මිනිසුත් එක්ක ගිහලා අපි ඉස්සරහට ගහන්න බස් වලට ගහන්න ඕන මේක ගහලා මිනිස්සු දඩුවක් කරන්න ඕන. ඒක මේ සුබෝදෑසනක් අද දවසේ ජාත්‍යන්තර කාන්තාවන්ගේ හිංසනය තුරන් කිරීමේ ජාතික දිනය වෙනුවෙන් ඔය කාන්තාවක් විදියට සමාජයට කියන්න තියෙන පණිවිඩය මොකද්ද? ඔව් මං හිතන්නේ අද ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් අද වර්තමාන සමාජය ගත්තොත් වැඩිහිටි කාන්තාවගේ ඉඳලා පොඩි ගැහැණු දරුවා දක්වා විවිධ කටයුතු වලදී නැත්නම් මගතොටේදී වෙන්න පුළුවන්, රැකියාවට යන අවස්ථාවේදී වෙන්න පුළුවන්. ඒකට යම් හිංසනයන්ට ලක් වෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒක නිසා අපි සර්වෝදය ඒ වගේම අන්තර්ආගමික සහජීවන කවය එකතු වෙලා දීප ව්‍යාප්තව ලංකාව පුරාම මේ බස් රථවල හා පොදු ප්‍රවාහන සේවයේ යෙදෙන වාහනවල අපි අද දවසේ මේ ස්ටිකර් එකක් ප්‍රදර්ශනය කරනවා. ඒක අපි අද කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම විදියට කුලියාපිටිය නගරයේ මේ අපි අද ඉන්නේ මේ මොහොතේ ඉන්නේ කුලියාපිටිය බස් නැවතුම. කුලියාපිටිය බස් නැවතුමෙන් තමයි ලංකාවේ නගර බොහෝමයකට ප්‍රවාහන පහසුකම් ලබා දෙන බස් නැවතුමක්. ඉතින් ඒක නිසා විවිධ පළාත්වලට පොදු ප්‍රවාහන සේවා සපයන තැනක් විදියට අපි අද දවසේ පෞද්ගලික වෙන්න පුළුවන්, රංගම සේවා වෙන්න පුළුවන් හැම ප්‍රවාහන පහසුකම් සපයන වාහනයකම අපි මේ වෙලාවේදී අපේ කණ්ඩායම අන්තර්ආගමික කවයේ කණ්ඩායම අපේ සර්වෝදය කුරුණෑගල කණ්ඩායම ඒ වගේම ප්‍රජා නායකයෝ ඒ වගේම කුලියාපිටිය ප්‍රජා පොලිස් ඒකකය හැමෝම එකතු වෙලා අපි කණ්ඩායමක් විදිහට අපි අද දවසේ කුලියාපිටිය බස් නැවතුම්පලේදී මේ ස්ටිකර් ප්‍රදර්ශනය කිරීම වාහනවල සිද්ධ කරගෙන යනවා. ඉතින් බොහොම ස්තුතියි කුරුණෑගල සමස්ත කණ්ඩායමටම අපේ මේ කටයුත්තට එකතු වීම සම්බන්ධව.
කට්ටිය hina වෙන්න. මේ ඇතුලේ තමයි ගහන්න ඕනේ. පේන්න. මේ සද ජාත්‍යන්තර කාන්තාවන්ගේ හිංසනය තුරන් කිරීමේ ජාතික දිනය වෙනුවෙන් ඔයා කාන්තාවක් විදියට මොන වගේ පණිවිඩයක්ද සමාජයට දෙන්න තියෙන්නේ? ඇත්තටම මම දැන් වැඩිහිටියෙක් වුණාට අපි මේ සමාජයට බැහැලා මේ කරන කර්තව්‍ය අපේ වැඩිහිටි කාන්තාවන් ඒ වගේම තරුණ කාන්තාවන් පාසල් යන දරුදරියන් වෙන හිංසාවන් අපි එදිනෙදා හැම විටම අපි මාධ්‍ය තුලින් වගේම එදිනෙදා අපේ ඇස ගැටෙන දේවල් වොන් තරම් තියෙනවා. අපි ගමන් කරන බස් රථවල තමයි වැඩිපුරම අපි මේක දකින්න. ඒකයි අපි බස් රථවල මේක මේ ස්ටිකර් එකක් ප්‍රදර්ශනය කිරීමෙන් ඒක දකින්න පුද්ගලයාට මම හිතනවා මේක ඇහැ ගැටිලා පොඩි හරි අදහසක් ඇවිල්ලා මේ හිංසනය කියන එක නවත්තන්න ඕනේ කියලා. හිංසනය කියලා කිව්වම අපි ඔක මේ තමන්ගේ ඉරියව්වලුත් කරන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයක්ම අගහරවගෙන කාන්තාවන්ට දරුවන්ට සිද්ධ වෙන මේ හිංසනය අපරාධික පුරාණ වෙලා පැහැදිලි ශ්‍රී ලංකාවක හොඳ සමාජයක් බිහි වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපි අන්තරාගමික කවයක් වශයෙන් මේ අද විතර මෙහි කුලිය පිටේ විතරක් නෙමේ ශ්‍රී ලංකාවේ බොහෝ දිස්ත්‍රික්කවල මේ මොහොතේ මේ සිද්ධිය සිද්ධ වෙනවා. ඒ හින්දා මම හිතනවා ලංකාව පුරාට මේක යනවා කියලා. ඉතින් අපි චූටි ගැහැණු දරුවන්ගේ මධ්‍යම වයස ගැහැණු දරුවන්ගේ මැදි වයස කාන්තාවන්ගේ සහ වැඩි වියටපත් සියලුම කාන්තාවන් මූලික කරගෙන වන හිංසනයන් මේ රටේ වේවා මගේ ප්‍රාර්ථනාවයි.